This is to my future kids. ඔයාලා නම් අනිවාර්යයෙන් මේ පොත කියවලා This is to my future kids. අද මම පෙන්නනම් ඔයාලට ඔයාලගේ ලොකු අක්කව. මගේ ළමයි ඉන්නේ මේ ඉන්නේ ඔයාලගේ ලොකු අක්කා. මගේ පළවෙනි බබා. අන්න. එයාගේ නම බ්ලැකී. බ්ලැකී තමයි මගේ හොඳම යාළුවා. ඒ වගේම මගේ දැනට ඉන්න මගේ එකම බබා. This video is for නිපුණි. තමයි නිපුණි මට කිව්වා රූම් එකේ එක දවසින් අස් කරගන්න බැරි කියලා. ඒක ඇත්ත. මම ඒකට ඇත්තට මොටිවේට් වෙලා මම හිතුවා welcome back to my channel Panchali since 2025. ඉතින් vlog එකේ part 2 තමයි මේක. එදා මට ඒක ඔක්කොම ඉවර කරගන්න බැරි වුණා. දැන් ඊට දවස් 3කට විතර පස්සේ තමයි ඊටු ටික මම ක්ලීන් කරන්න යන්නේ. හරි බලන්න. තාම මේ තිබ්බ විදිහම තමයි තියෙන්නේ. මොකද මට පාඩම් කියන්න එහෙම තිබ්බ ගොඩක්. එතකොට මම අද උදේ මම පාඩම් කරා. මොකද උදේම පාඩම් කරේ නැත්නම් දවසේ ප්‍රොඩක්ටිව් වෙන්නේ නැහැ මගේ. ඒ නිසා මම ක්ලීන් කරන එක හවසට තියාගෙන උදේ පාඩම් කරා. දැන් කමන්නේ අපි දැන් වෙලාව 7:07ට විතර ඇති. අද අපි මේක ඉවරයක් කරමු කොහොම හරි. මම මෙතන shoes sandals අනම්මනන් ටික organize කරා මෙතන. ඒවා සෝදලා ඔක්කොම කරා. කොහොමද දැන් ඊළඟට අපිට තියෙන්නේ wardrobe එක. මේකෙත් මම එදා vlog එකේ ඉවර වුණාට පස්සේ මම උඩ ටික organize කරා. tour එක මම පස්සේ වෙන්නන්නම්. ඒ කියන්නේ wardrobe tour එක. තව තට්ටු 3ක් තියෙනවා. දැන් ඒ ටික තමයි ඉවර කරන්න යන්නේ. මොකද කෑ ගහන්නේ? කවුන් මොකද බහලා කෑ ගහන්නේ? මේ පැටියෙක් වගේ ඉන්නව ඉඳගෙන. මම ආදලේනේ ඔයාට. මගේ ගුඩු පැටියට ආදලේනේ ගුඩුවට. සුදු ගුඩුවට ආදලේනේ. මං එළියට ආව යාළුවනේ අපේ සුදු පුංචා කෑ ගහනවා. මම පෙන්නන්න නෑ මට මොකුත් පෙන්නන්න දෙයක් නෑ. ආස පේන්නේ නැහැ. මම රෙකෝඩ් කරද්දී ෆෝන් එක ක්ලියර් නැහැ හඳුරට. මම වීඩියෝස් එඩිට් කරන්නේ රෙකෝඩ් කරන්නේ iPhone 7 Plus එකකින්. ඒතර මේක රෑට කළුවරට වගේ තිබ්බම හරියට පොඩක් එළිය පේනවා අඩුයි. ඒ නිසා මම හිතුවා ඊටු ටික අද වීඩියෝ එකක් කරන්න. ඔක්කොම කලින් මම පෙන්නනම් මම කියව පොත මේ දවස්. ඔයාලා නම් අනිවාර්යයෙන් මේ පොත කියවලා ඇති. මයි මාර ප්‍රසංගය මමට මේක හෙව්ව හම්බුනාට පස්සේ මගේ යාළුවෙක්ගෙන් මම මේ පොත ඉල්ලගත්තා. ඒක මම දැන් දවස් 2කින් 3කින් වගේ කියලා ඉවර කරා. අනේ මාරම ලස්සනයි.
ඔයාලා කියවලා නැත්නම් කියවලා බලන්න. ළමයි පොත් කියවන කෙනෙක්ට පොතක් හම්බෙනවා කියන සතුට ඒක කියලා නිම කරන්න බෑ. ඊට පස්සේ මේ බොක්ස් එකේ මම දාන්නේ ඉන්දියන් සාරි අදිද්දී නැත්නම් ඉන්දියන් විදිහට අදිද්දී ඕන ජුවලරි ඔක්කොම දාලා තියෙන්නේ මේ බොක්ස් එකේ. බින්දි බලනවා සෙට් මම දැනට 3ක් කොහෙද තියෙනවා. ඔව් 3ක් තියෙනවා. මට මේ වගේම එකතු කරන්න ආස නිසා මම මේ ටික බොක්ස් එකක දාලා පරිස්සමට අරගෙන අල්මාරිය ඇතුළෙම තියලා තියෙනවා. නැත්නම් මේ වගේ පාට යනවා. මේ ලාච්චුවට දාන්නේ හැමදාම දාන්නේ නැති කලාතුරකින් දාන ජුවලරි දාන්නේ මෙතන. මම පෙන්නන්න මොනවද ඒවා කියලා. මේ ටික තමයි ඒකේ දාලා තියෙන්නේ. මේක මට දුන්නේ මගේ නංගි. ඊට මම ඒක ඉස්සෙල්ලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ඉයරින්ග්ස් දෙක. ඊට පස්සේ මේකේ චේන් එක තියෙන බෑන්ගල් එකක්. ඊට පස්සේ මේකේ තමයි බඩු ගොඩක් තියෙන්නේ ඔක්කොම සාරි වලට දාන ජුවලරි. මම මේ යටින් මෙන්න මේ බොක්ස් එකේ යටින් පුළුන් තිබ්බා. පුළුන් තිබ්බම මේවට තෙත ගතිය උරා ගන්න නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පාටවල් වෙනස් වෙන්නේ නැහැ ලස්සනට. දැන් මේක සෑහෙන කල් ඉඳන් මේ මන් තියන් ඉන්න මට තාම දාන්න කොහෙවත් තැනක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මෙතන කලාතුරකින් දාන ෂූස් අනම නම් තියාගත්තා හීල්ස්. මෙතන බෑග්. මේක තමයි ෆයිනල් ලුක් එක. මහ ලොකු පිළිවෙලක් නැහැ. හැබැයි තියුණු ටික පොඩ්ඩක් ඕගනයිස් කරගත්තා. ඊට පස්සේ මේවා වෙනම අරන් තිබ්බ මේවා එක්කෝ ඩ්‍රිෆ්ට් කරන්න හරි ඩ්‍රිෆ්ටිං මම දන්නේ මොනවද කියලා. එහෙම කරන්න හරි නැත්නම් කාට හරි දෙන්න හරි මේවා පාර්සල් කරලා තියන්න තමයි මම ඊළඟට ලෑස්ති.
ඩ්‍රෙසින් ටේබල් එකේ වැඩි ඉවරයි. මේ මගේ ට්‍රයිපෝඩ් එක ඊට පස්සේ ඔකටකින් ෆෝකස් වෙන්නේ නෑනේ. මෙතන එක ස්කින් කෙයාර්, පර්ෆියුම්ස්, සන්ක්‍රීම් අනම්මනම් ටික තියෙනවා. එසේ මේ මගේ මේකප් පවුච් එක. කවර්ස් ටික මම එහෙම තමයි අපි ක්ලීන් කරලා ඉවර වුණේ. මම පෙන්නනම් ෆයිනල් ලුක් එක. Thank you so much වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයාලා බලුවට. අපි අලුත් රීසෙට් වීඩියෝ එකකින් ඒ කියන්නේ 2026 වලට රීසෙට් කරන අලුත් vlog එකකින් අපි ආයෙත් හම්බෙමු.